ආයුබෝවන් ඔයගොල්ලෝ සියලු දෙනාටම මගේ ගෙදර මිදුලේ පුංචි වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්න හිතුණා. මල් වලින් ලබන සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඉතින් බලමු. මේ තියෙන්නේ කැලේඩියම් වර්ගයක්. මේකේ කොලේ සුදු පාටයි. ඒ උනාට රෝස පාටට ඉහිරිලා තියෙනවා කොලේ පුරහම. හරිම ලස්සනයි. මේකේ මලකුත් ඇවිල්ලා තියෙනවා. පැලේකුත් තියෙනවා. පැලේ කොළ නම් කොළ පාටයි. ඒ උනාට ඒක ලොකු වෙනකොට ලස්සන සුදු පාටකට හැදෙනවා. මේකත් කැලේඩියම් වර්ගයක්. මේකේ කොලේ හරිම ලස්සනයි. මැද සමනලයේගේ වගේ තියෙන්නේ. ඒකේ පැල එහෙම ඇවිල්ලා තියෙනවා. ලස්සන ශාකයක්. මේකත් විසිතුරු ශාකයක්. මේ තියෙන්නේ කැලේඩියම් වර්ගයක්. මේකත් හරිම ලස්සනයි. මේකත් කැලේඩියම් විශේෂයක්. රෝස පැහැති කොළ වර්ණවත් වර්ණ සංකලනයක් ඒකේ තියෙනවා. මේක ඇග්ලොනිමා වර්ගයක්. පඳුරට හැදෙනවා. මේකත් පත්‍ර සිල්ව පාටයි ඇග්ලොනිමා වර්ගයක්. මේකත් ලස්සන ශාකයක්. මේ තියෙන්නේ සැන්සවේරියා ශාකයක්. මේකත් හරිම ලස්සනයි. පඳුරක් වගේ හැදිලා තියෙනවා. මම පුංචි පැලයක් ගෙනල්ලා හැදුවේ. දැන් ලස්සනට ලොකුවට හැදිලා තියෙනවා. මේකේ නම නම් මට අමතකයි. මේකත් ලස්සන ශාකයක්. මේකත් සැන්සවේරියා වර්ගයක්. මේ තියෙන්නේ විසිතුරු පත්‍ර සහිත ලස්සන ශාකයක්. මේකත් ලස්සනට පඳුරක් වගේ හැදිලා තියෙනවා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඇග්ලොනිමා වර්ගයට අයිති සුන්දර ශාකයක්. මේකත් ගොඩක් ලස්සනට හැදිලා තියෙනවා. මේකේ පැලේකුත් තියෙනවා. ඉතාලම විසිතුරු ශාකයක්. මේ ශාකය මීමන කුලයට අයිති එකක්. ලස්සනට පඳුරක් වගේ හැදිලා තියෙනවා. මීමන වර්ගයක්. මේ ශාකයේ නම් නම දන්නේ නැහැ. ඒකෙත් මම එක පැලයක් ගෙනල්ලා හැදුවේ. දැන් ඒක පැල දාලා පඳුරක් වගේ ලස්සනට හැදෙනවා. මේ තියෙන්නේ සිංගෝනියම් එකක්. මේක සිංගෝනියම් වර්ගයක්. මේ තියෙන්නේ කූඩලු වර්ගයක්. මේකෙත් ලස්සන මලක් හැදිලා තියෙනවා. තව පොහොට්ටු ඇවිල්ලා තියෙනවා ඒ අතුවල. මේකත් විසිතුරු ශාකයක්. මේ හැම ශාකයකටම මම හිතන්නේ ගොඩක් හේවන අවශ්‍යයි කියලා. මේක පූතෝස් එකක්. මේක මම ළඟදි ගෙනල්ලා හැදුවේ. දැන් ඒක ලස්සනට දිගට හොඳට හැදෙනවා. වැල වගේ හැදෙනවා. මේකත් විසිතුරු ශාකයක්.
මේ තියෙන්නේ තුල්සි පැලයක්. තුල්සි. මේ තියෙන්නේ විෂ්ණු ක්‍රාන්ති කියන පැලය. මේකේ නිල් පාට ලස්සන පුංචි මලක් පිපෙනවා. ලස්සනයි මේ පැලේ. මේ තියෙන්නේ දිය කූඩලු. මේක ඔරෙන්ජ් පාටයි. ඔරෙන්ජ් පාටට මල් පිපිලා තියෙනවා. මේකත් දිය කූඩලු. ඒකත් අද රෝස පැහැයක් තමයි මේ පැලේ මල් පිපෙන්නේ. මම ඕකිඩ් එකක් හිටවලා තියෙනවා පොඩි පැලයක්. මල් හැදෙනකම් බලාගෙන ඉන්නවා තාම ගොඩක් පුංචි. මේකත් අවුවට ලස්සනට පාට වෙන ශාකයක්. මේ ශාකයට ගොඩක් අවුව ඕනේ. අවුවට තමයි මේ සුදු පැහැයට හැරෙන්නේ මේ කොළ. හරිම ලස්සනයි. මේ තියෙන්නේ රෙඩ් පාම් පැලයක්. මම පෝච්චි එක හදලා තියෙන්නේ පුංචි පැලයක් හැදුවේ. දැන් ඒක ටිකක් ලොකුවට හැදිලා තියෙනවා. ඒ වගේම ලස්සන ඇන්තූරියම් එකක් පෙන්වන්නම් ඕගලන්ට. මේ බලන්න ලස්සන ඇන්තූරියම් මලක්. මේකෙත් මම පුංචි පැලයක් ගෙනල්ලා හදලා මම මේ ලොකු ඇන්තූරියම් වලට මම දාන්නේ මේ කෙසෙල් එලි හීනියට කපලා පොහොරක් හැටියට දානවා ලොකු ඇන්තූරියම් වලට. ඒ වගේම කොම්පෝස්ට් මේ පොල් එලි කැබලි ඒ වගේ දේවල් තමයි දාන්නේ. තව මම අර දියර පොහොරක් විදිහට මම මේ ඔයගොල්ලන්ගේ YouTube නාලිකාවල දැක්කා මේ කැකුළු හාල් පළවෙනියට හොදපු වතුර ටික පොඩ්ඩක් වෙන්න අරගෙන ඒකත් මම මේ ලොකු ඇන්තූරියම් ශාක වලට දානවා. ඒ වගේම මේ පරිප්පු හොදලා පළවෙනි වතුර ටිකත් මම මේ ලොකු ඇන්තූරියම් ශාක වලට දානවා. හොඳ ලස්සනට මල් එනවා. මේ මල හුඟක් ලස්සනයි. ලස්සන මලක්. මේ තියෙන්නේ බටර්ෆ්ලයි ඇන්තූරියම් කියන එක. මේකත් එහෙමයි. තව ඇන්තූරියම් එකතුවක් වගේ තියෙනවා. අද මම පුංචි වීඩියෝවක් ඕගලන්ට කරන්නේ. ඉතින් ඕගලන්ට සුබ දවසක් වේවා. නැවත පොඩි වීඩියෝ එකකින් නැවත හමු වෙන්නම්. වාසනාවන්ත සුබ දිනයක් වේවා.